සේනාපති නැමතුමා කියනවා ඔබතුමා අමාත්‍යවරුන් අයින් වෙලා මේ තනතුරට පත් වෙනවයි කියලා ඒ සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී මට අතිගෞරව ජනාධිපතිතුමා ඇහුවා මමත් එකපාරට පුදුම වුණා. ඔබතුමා ලෑස්තිද හමුදාව බාර ගන්න කියලා. මම අත් දෙකෙන්ම කිව්වා නෑ කියලා. ඒ පාර කිව්වා ආරක්ෂක මාලිග ප්‍රධානී තනතුර බාර ගන්න කියලා. ඒකටත් මම අත් දෙකෙන් සංඥා කරලා කිව්වා නෑ කියලා. ඊට පස්සේ එතන සාකච්ඡාවක් ගියා. රටේ ඉමර්ජන්සි එකක් හදිසි තත්ත්වයක් ඇති වුණොත් ඒ වගේ ඒවා පාලනය කිරීම සඳහා ඊට පස්සේ අත්‍යවශ්‍ය සේවාවන් අඩපණ වුණොත් ඒවා ක්‍රියාත්මක කර ගැනීම සඳහා අවශ්‍යතාවයක් තියෙනවා. එවැනි කටයුත්තකදී ඔබතුමා වගකීමක් ගන්න කියලා. ඒක සියලුම ඇමතිවරුන් ඒක අනුමත කරා ඒ වෙලාවේ. ඒකට මම කිව්වා අපි සාකච්ඡා කරලා බලලා ඒක රීතු ක්‍රමවේදයක් ගැන කතා කරමු කියලා. හමුදාවක් ඕන කෙනෙකුට අණ දෙන්න පුළුවන්. අතිගෞරව ජනාධිපතිතුමාට ඕන නම් ඔයා හමුදාපති කරන්නත් පුළුවන්. ඒක හන්දා කෙසේ වුවත් රට ගැන හිතලා හරි පියවරක් ගන්න බලාපොරොත්තු වෙනවා. රජය ප්‍රජාතන්ත්‍රවාදයේ පෙන්වන ගම හමුදා පාලනයකට පරිදීවක්ද වෙන්නේ නෑ එහෙම වෙන්න කිසිම හේතුවක් නෑ. ඒ වගේ තත්ත්වයක් මීට කලින් තිබුණා. හිටපු පාලකයා අර ආරක්ෂක ලේකම් හරහා සුදු ඈන් දාගෙන හමුදාව දාගෙන ගෙවල් කඩනවා, පාරවල් කඩනවා, හිතන විදිහේ පිස්සු නටනවා. එවැනි තත්ත්වයක් කවදාවත් මේ රටේ ආයි ඇති වෙන්නේ නෑ. අපි යහපාලනය හන්දා ජනතාවට විශාල නිදහසක් ලබා දුන්නා. නමුත් මේ නිදහස අයුතු ආකාරයට ප්‍රයෝජන අරන් නිදහසෙන් වැරදි ප්‍රතිලාභ ලබන්න හදන කොට්ටාසයක් ඉන්නවා. ඒක ජනතාව වෙනුවෙන් අපට ඒ කොට්ටාසයට එරෙහිව යම් පියවර ගන්න වේවි. තිය සමිති ආණ්ඩුවට වඩා බලවත් වෙන්න බෑනේ. එහෙනම් ආණ්ඩුව කියන්නේ ජනතා නියෝජනයක්. ඒත් ඊට වඩා උඩින් කාටවත් බලවත් වෙන්න බෑ. ඒගොල්ලන්ට බෑ රටවල් පාලනය කරන්න. ලාල්කාල් තමැතුමා දේශපාලනඥයෙක් හැටියට ඒ පාඩම ඉගෙන ගන්න ඕනේ.